ජීවිතේ තවත් ලස්සන පරිච්ඡේදයක්, ලස්සන මතක ගොඩක් ඔයාලා එක්ක බෙදා ගන්නයි අදත් මේ සූදානම. තෙරුවන් සරණයි. හරියටම වසර 2ක කාලයක් නොනවත්වා හැම පොයි දිනකම තිල් සමාදන් වෙලා ගෙදරටත් පන්සලටත් පාන්දරින් ධම්ම සකසගත් කිරිපිඩු පූජා, ගිලම්පස පූජා, නෙළුම් මල් පූජා, පිරිකර පූජා, ඒ වගේම උතුම් ධර්ම දේශනා දෙකක් සඳහා දායකත්වයේද දරාගෙන ආපු මේ කාල සීමාවේ අපි දෙන්නගේ ජීවිතේට අලුතෙන් ලියවුණු පිටුව තමා අද තව හදවතක් මගේ ශරීරේ හුස්ම ගන්න එක. ඉතින් මං මෙච්චර කාලයක් කරපු හැම පින්කමක්ම මට කරගන්න ශක්තිය දුන්නු මගේ ආදරණීය හස්බන්ඩ්ත් මගේ කුස තුල ඉන්න පුංචි පැටියත් එක්ක මේ පොසොන් දින සිල් ගන්න එන්න අමතක කරේ නෑ. එයා විශේෂයෙන්ම සිල් ගන්න එන්න හේතුවත් මේ පොයේ දින අපි දෙන්නටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. වැඩ කරන දවසක් වුණත් නිවාඩු දාගෙන ආපු මගේ ආදරණීය හස්බන්ඩ්ට අනේක වාරයක් පින්. ඉතින් වෙනදා වගේම පාන්දරින් ඉඳන් මං සකසපු සියලුම දේවල් අපි දෙන්නත් එක්කලා ගෙදර වැඩ සිටින ලෞතුරා බුදුරජාණන් වහන්සේට අපි දෙන්නගේ අතින් පූජා කරලා ගෙදර වැඩ කටයුතු සියලු දේ ඉවර කරලා පිරිසිදු සිතින් අපි දෙන්න සිල් ගන්න පන්සලට ගියේ. අපි දෙන්නත් එක්ක අපේ පුංචි පැටියත්. වෙනදාට මං විසින් කරන සියලුම මගේ දේවල් මගේ ආදරණීය හස්බන්ඩ්ත් එකතු කරගෙන මේ සැරේ මට කරන්න ලැබිච්ච එක මට ගෙවුණු අනිත් හැම පොයකටම වඩා හිතට මාර සැනසීමක්, සතුටක්. අපි දෙන්නම කරපු කියපු සියලුම පින් අපේ දරු පැටියටත් අපේ දෙමව්පියන්ටත් මගේ සහෝදරයන්ටත් අනුමෝදන් කරලා සිල් පවාරණය කරන්න මොහොතකට කලින් බෝධින් වහන්සේ ගාවට ගිහිල්ලා ආශිර්වාද ප්‍රාර්ථනා කරලා බෝධින් වහන්සේ පෙන් කාලයකින් දෝවණය කරලා එළඟි තෙල් පහන් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා සේරම ආශිර්වාද ප්‍රාර්ථනා කරලා අපි දෙන්නත් එක්කම සිල් පවාරණය කරලා අවසාන වශයෙන් තවත් පින්කමකට අත ගහන්න තමයි මගේ හස්බන්ඩ් යන්න සූදානම් වුණේ. ඒ තමයි ඉතින් අපේ පන්සලෙන් දුන්නු අපේ හාමුදුරුවන්ගේ අනුග්‍රහයෙන් දුන්නු අයිස්ක්‍රීම් දන්සලට උදව් කරන්නත් අමතක කරේ නෑ. ඉතින් මේ දවසේ මේ කරපු සියලුම පින්කම් මේ සැරේ මගේ හස්බන්ඩ්ත් එකතු කරගෙන කරපු එක තමයි මගේ දරු පැටියා මගේ හස්බන්ඩ් අපි තුන් දෙනාම පළවෙනි පාරට මේ පොසොන් පෝය සැමරුවේ මේ විදිහට. ඉතින් මේ කරපු සේරම දේවල් මේ බලාගෙන ඉන්න ඔයාලටත් දැකලා සිත සතුටින් අනුමෝදන් කරගන්න මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. ගමනින් වැඩියම ඒ දුස් කඩ කරනා හැටි සංග විනේ ඇනුම් බැනුම් කිසිවක් අඩුවක් නැති අමතක හින්දද කෙලෙහි ගුණේ සමහර දවසක කොයිද වෙලාවක් ලිහන්නවත් බඳ පටියයිනේ පුදුමයි මේ හැම ඉවසං කරනා සීවය අපේ හාමුදුරුවනේ සීවය අපේ හාමුදුරුවනේ සල් මෙහෙයක් ඉටු කළ විටකදී තනියම වින්දේ අපරාධ
සෙට දානෙට පිරිතට වඩිමින් දුන්නෙම අවවාද ලතැවුල් ඉවසන්නට බැරි මෝතක නොතබනු මැන ගීගෙට පාද අපේ හාමුදුරුවෝ නැත්තං මගේ රට හිට දවසේ සුමගට යාද